1978 එක්සත් රාජධානියේ ආයෝජනය කරලා ආරම්භ කරපු කර්මාන්ත ශාලාවක් අද මුළුමනින්ම වැහිලා. 2000ක් මහ පාරේ 2028 ණය ආපහු ගෙවන්නට අපි ආපහු බැඳිලා තියෙනවා. ඒ සඳහා ආර්ථික වර්ධන වේගයක් 105ක නඩත්තු කරන්න තියෙනවා. ඒක කරන්න පුළුවන් ද කර්මාන්ත ශාලාව වැහෙනකොට? නෙක්ස්ට් කියන කර්මාන්ත ශාලාව වැහිලා තියෙනවා. 2000ක් මහ පාරේ. එදා ඇඟලුම් කම්හල් 200 වැඩසටහන ආරම්භ කරනකොට ඒවා ආරම්භ කරන්න එපයි කිව්වා. ඒවා විනාශ කරනවායි කිව්වා. ඒවා ගිනිබත් කරනවායි කිව්වා. අද 105ක ආර්ථික වර්ධන වේගයක් නඩත්තු කරන්නට මේ රජයට වගකීමක් තිබෙනවා. මොකද ඒක නඩත්තු කරේ නැත්නම් 2028 ණය ගෙවන්නට බැරි අපි බංකොලොත් වෙනවා. අපි රජයට කියන්න කැමති මේ කර්මාන්ත ශාලාව වැහිලා තිබෙන්නේ විවිධ හේතුන් මත. ඒ ආයෝජකයා කියනවා තවදුරටත් කර්මාන්ත ශාලාව නඩත්තු කරගෙන යන්නට මේ රටේ සුදුසු ආර්ථික පරිසරයක් වාතාවරණයක් විශේෂයෙන්ම සඳහන් කරනවා cost of production පිරිවැය වැඩිවීම ගැන. අපි යෝජනා කරනවා රජයට ඉදිරියේදී තවත් කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් වැසියන් අවදානමක් තිබෙනවා. ඒක අපි කියන කතාවක් නෙමෙයි. ඇඟලුම් කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමය ජා කියන ආයතනයේ සමාජිකයෝ ඒ අනතුරු ඇඟවීම කළා තිබෙනවා. ඒ අවදානම ඉදිරිපත් කළා තිබෙනවා. ඉතින් මේකයි සත්‍යය. අද ආර්ථිකයේ වර්ධනය වෙනව වෙනුට ආර්ථිකයේ පණ ගන්නවන කර්මාන්ත ශාලා අද වැසී යන තත්ත්වයට ඇවිල්ලා තිබෙනවා. අපි රජයට කියනවා වහම මැදිහත් වෙන්න. 1978 ඉඳලා මේ ක්‍රියාත්මක වුණු නෙක්ස්ට් කියන කර්මාන්ත ශාලා වැසී යන්නට හේතුව ඒ ආයෝජකයත් සමග හමු වෙලා ඒසේ කරන්නට එපා. මේ කර්මාන්ත ශාලාව ඉදිරියටත් නඩත්තු කරගෙන යාම සඳහා අවශ්‍ය උපරිම ශක්තිය ලබා දෙන්නට ඔබ මැදිහත් වෙන්න. ඉගෙන ගන්න ඇඟලුම් කම්හල් 200 වැඩසටහන ක්‍රියාත්මක වුණයින් පස්සේ ඒ හැම ආයෝජකෙක් සමග හොඳ සංවාදයක් ක්‍රියාත්මක වුණා රජයත් ආයෝජකයත් අතර. මොනියම් හෝ අවස්ථාවක අපහසුතාවයන් අභියෝග ඒ ආයෝජකයාට එල්ල වෙනකොට රජය මැදිහත් වෙලා පහසුකම් සපයන්න හැටියට කළ හැකි ආධාර උපකාර කරා. නීති රාමුව තුල ඒ රැකියා අහිමි වෙන 2000 වෙනුවෙන් මොකද්ද මේ රජය ගන්න පියවර? දැන් වැඩ කරන ජනතාවගේ වීරෝ හැටියට වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ සුපිරි දක්ෂ හැටියට මහ ජනතාව ඉදිරියට ආවේ.